ආයිබෝන් යන්නේ ඔයාලා කොහොමද? ඉතින් අදත් SH Chatbox අපේ YouTube නාලිකාව සමග එකතු වෙනවා ඔයාලා ආයිබෝන් කියලා පිළිගන්න. ඉතින් කොහොමද මේ ෆොටෝ එක? හිතා ගන්න බෑ නේද? ඉතින් මෙහෙම එකක් ඕගොල්ලන්ට එඩිට් කරන්න ගියොත් කොච්චර වෙලා යන්නේ නෑ. පොඩි වෙලාවක් ගත්තක් නෑ. අද කියලා දෙන්න යන්නේ විනාඩියකට අඩු කාලේ මේ වගේ ෆොටෝ එකක් හදාගන්න නැත්නම් මේ වගේ පෝස්ට් එකක් ඕගොල්ලන්ගේ ක්ලාස් එකට ඕගොල්ලන්ගේ ව්‍යාපාරයකට වගේ දෙයකට හදාගන්න කොහොමද කියන එක. ඉතින් ඕගොල්ලන්ගේ ෆෝන් අතේ තියෙන ෆෝන් එකෙන් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් කිසිම වේදමක් යන්නේ නෑ. සිංහලින්ම ඕගොල්ලන්ට ඕන පෝස්ට් එක මේකෙන් හදාගන්න පුළුවන්. ඉතින් අපි කොහොමද මේ වැඩේ කරන්න කියලා බලමු. මේකෙදී ඔයගොල්ලෝ මුලින්ම යන්න ඕනේ මම මේකේ පාවිච්චි කරන්නේ Gemini එක. Gemini එකට යන්න කලින් මට ඕන පෝස්ට් එකේ විස්තරේ මම ටයිප් කරලා තියාගත්තා. ඉතින් මම ඒක නෝට්පෑඩ් එකේ සිංහලෙන්ම ටයිප් කරලා තිබ්බා. මට ඕනේ ක්ලාස් එකකට හදාගන්න පෝස්ට් එකක්. ඒකට ඕන විස්තරය ඔන්න මම ටයිප් කරලා කලින් තියාගත්තා. ඉතින් මේකට ගන්න තමයි මම පෝස්ට් එක හදන්න යන්නේ. ඉතින් මේ පෝස්ට් එක මේ විස්තරය මම මුලින්ම කරන්න ඕනේ මේක කොපි කරගන්න ඕනේ මුළු ඔක්කොම ටික. මේක ගිහිල්ලා select all දීලා මෙන්න මෙතනින් කොපි කරලා ගන්න. ඕගොල්ලෝ ටයිප් කරලා උනත් ගන්න පුළුවන්. ඉතින් මට ලේසියට මම මුලින්ම මේක ටයිප් කරලා තියාගත්තා. හරි ඊට පස්සේ මේ යන්න ඕනේ ඕගොල්ලෝ Gemini AI එකට. ඉතින් Google එකෙන් ගිහිල්ලත් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මෙන්න මෙතනින් Google එකේ නැත්නම් Play Store එකෙන් download කරගන්නත් පුළුවන්. ඉතින් හරි මම Google එකෙන්ම search කරලා ගන්නම් ඕගොල්ලන්ටත් ලේසි නිසා Gemini AI කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ මේකෙදි Gemini එක එනවා උඩම තියෙන link එක ක්ලික් කරගන්න. ඉතින් මේව දන්න දේවල් ඔයගොල්ලෝ account එකක් හදලා නැත්නම් කලින් මම කියලා දුන්න account එකක් හදන විදිය කලින් වීඩියෝ එකේදී. ඉතින් ඒක Gemini පාවිච්චි කරලා AI වලින් post මේ paper එකක් හදන එකක්. ඉතින් ඒක බලලා නැත්නම් ඒකත් බලන්න කියලා මතක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට Gemini එක load වෙන්නේ. ඔයාලා app එකෙන් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන account එකක් නැත්නම් account එකෙන් log වෙන්න. මෙතන තියෙන account එක ඔයගොල්ලන්ට පෙන්නයි. ඒකෙන් log වෙන්න. හරි එහෙම ගිහිල්ලා ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන create image කියන එක සැරයක් ක්ලික් කරන්න. එතකොට පල්ලෙහා ඒක select වෙනවා. මේ Nano Banana Pro එකේ 2 version Nano Banana 2.0 කියන අලුත් version එක release වෙලා තියෙනවා. ඒකෙන් සුපිරිම වැඩ කරන්න පුළුවන්. ඉතින් මම අද කියලා සිංහලෙන් මේකේ අකුරු කිසිම එකක් වරද්දන්න නැතුව පාවිච්චි කරන්න කොහොමද කියලා. හරි. ඉතින් මම මේකෙදි මුලින්ම මට දෙන්න ඕනේ විස්තරය මොකක්ද කියලා මට පෝස්ට් එකක් හදන්න ඕනේ. ඉතින් මම අර කලින් කොපි කරගත්තා. ඒ විස්තරය මම මෙතන පේස්ට් කරන්න කලින් මම කරන්න ඕනේ වැඩේ කියලා ඉන්න මම කියන්නම් පහ. ඔයගොල්ලන් තේන්න සිංහලෙන් සරලව සිංහලෙන්ම දෙන්න. පහත විස්තරයට ගැලපෙන ලෙස ටියුෂන් ක්ලාස් එක අපි ගමුකෝ. පන්තියකට පන්තියක් කියලා ඇදලා තියෙන්නේ. පන්තියකට සුදුසු පෝස්ටරයක් ආකර්ශනීය ලෙස නිර්මාණය ලෙස අපි ගමු A4 කියලා සයිස් එකක් දෙන්න. කැමති සයිස් එකක් ඕක මම A4 සයිස් ප්‍රමාණයට නිර්මාණය කරන්න. හරි වීඩියෝ එක මේ දිගයි කියලා මගදී බලන්න නැතුව යන්න එපා. ඊට පස්සේ අහන්න එපා කොහොමද කරන්නේ කියන එක සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. ඉතින් මේ සිංහලෙන් මේක කරගන්නයි ඕනේ. ඉතින් මම මේකේ කොමා එකක් දාලා මම කොපි කරගත්ත විස්තරය ඔන්න උඩ විස්තර දුන්නාට පස්සේ කරන්න ඕනේ paste කියන එක ඔබන්න. එතකොට අර ඔක්කොම විස්තර ටික තියෙනවා. ඒකෙත් මම මෙතනින් ඒකයි කමාවකින් එක වහන්නම්. මේක එච්චර ලොකු අවුලක් නැහැ. ඔයගොල්ලෝ මේ විස්තර කිව්වට පස්සේ යාට ඒක තේරෙනවා. විශේෂම දේ තමයි මේකෙදී මේක අපි පාවිච්චි කරන්නේ Pro version එක. මේක ඔයගොල්ලෝ මෙන්න මෙතන තුනක් තියෙනවා. ඒක දැම්මම පස්සේ ඔයගොල්ලෝ වැටිලා ඇත්තේ මෙන්න මෙතන fast කියන option එක.
ෆාස්ට් එක අයින් කරලා මේක ඕගොල්ලන් පළවෙනි පාර නම් දවසට ලොග් වෙන්න ඕගොල්ලන් chance මේ ක්‍රෙඩිට් 3ක් 4ක් වගේ තියෙන පෝස්ටර්ස් 3ක් 4ක් ඔයාලට දවසකට මේව කරගන්න පුළුවන්. හදාගන්න පුළුවන්. ඒක නිසා මේකේ ඔයගොල්ලෝ Pro කියන මෙන්න මේ තුන්වෙනියට තියෙන 3.0 Pro කියන Gemini එකේ අලුත් version එක select කරගන්න ඕනේ. නැත්නම් මේ අකුරු වල එහෙම වැරදීම් සිදු වෙන්න පුළුවන්. හරි එහෙම දීලා ඉතින් කරන්න තියෙන්නේ ඉස්සරහට enter කරලා ටිකක් බලන් ඉන්න තමයි. එයා ඉතින් වැඩේ කරගෙන යනවා බලමු කොහොම විස්තරයක්ද කියලා. මට ක්ලාස් එකකට ඕන එකක් තියෙනවා. ඔයාලට ඕන ව්‍යාපාරයකට ඕන විදිහකට ඒ විස්තර ටික මුලින් ටයිප් කරගෙන ඉන්න පිළිවෙලට දාලා ඉතින් මේක හදන්න දෙන්න පුළුවන්. ඉතින් හරියන්නේ ඉතින් ඔන්න අපි දීපු විස්තරයට අනුව මෙයා වීඩියෝ එක හදලා තියෙනවා. ෆොටෝ එක හදලා තියෙනවා. බලමු පෝස්ට් එක. ඉතින් අර දීපු විස්තර ලස්සනට එයා arrange කරලා තියෙනවා. ගැළපෙන විදිහට ඒ විද්‍යාපන්ති යන නිසා ඒ ගැළපෙන ෆොටෝස් බෑග්ග්‍රවුන්ඩ් එක හදලා තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. ඉතින් මේ වගේ එකක් ඔයා තනියෙන් ඩිසයින් කරන්න ගියොත් හරි තව කෙනෙක්ට දීලා කරන්න ගියොත් ලොකු වියදමක් ලොකු කාලයක් යනවා. ඉතින් මේ වැඩේ මේ ලස්සනට කිසිම වියදමක් නැතුව ඔන්න අකුරුත් කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනටම හදලා දීලා තියෙනවා. ඉතින් මේ වැඩේ කරන්න මතක තියාගන්න මේක පුළුවන් Gemini එකේ Pro version එකට විතරයි. ඉතින් අනිත් ඒවලදී අකුරු වරදිනවා. ඒක නිසා මේ Pro version එක මෙන්න මෙතනින් select කරලා ඒකෙන් අනිවාර්යයෙන්ම කරගන්න. ඉතින් දවසකට කිහිපයක් විතරයි 2-3ක් විතරයි මෙයා ලිමිට් එක දෙන්නේ. මේක හැබැයි මේ වගේ ගන්න සල්ලි දීලා ගත්තත් පාඩු වෙන්නේ නැහැ. ඔයාලට මේක ව්‍යාපාරයක් විදියට බිස්නස් එකක් විදියට තව කෙනෙක්ගේ වැඩක් වුණත් කරලා දෙන්න පුළුවන්. ඉතින් කිසිම දැනුමක් ඕනේ නැහැ. මේ වැඩේ ඔයා දෙන prompt එක ඔයා දෙන විස්තරය අනුව මෙයා ලස්සනටම හදලා දෙනවා. ඉතින් වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා හිතනවා. සම්පූර්ණයෙන් ඕගොල්ලෝ අවසාන වෙනකම් බලන්න නැති කියන හිතනවා. ඉතින් තේරෙන්නේ නැති දෙයක් පහලින් ඕගොල්ලන්ගේ අයිඩියා එක කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඕගොල්ලන්ට සුබ දවසක්.